අපේ හෙළබිමට අත තියන්න එන ඕනාම කෙනෙක්ව අපි විනාශ කරනවා. ලංකා ඉතිහාසයේ රන්නකුරින් ලියවුණු රාවණා රජුගේ මව්පාර්ශවයේ පැවතෙන්නේ මේ හෙළබිමේ මුල්ම පදිංචිකරුවන් වූ මහා බලගතු යක්ෂ ගෝත්‍රිකයන්ගෙනි. සුකේෂණ මහා නායකයාට අතිශය ශක්තිමත් පුතුන් තිදෙනෙක් සිටියා. ඒ තමයි මාල්‍යවාන්, සුමාලි සහ මාලි. මේ සහෝදරයන් තිදෙනා තීරණය කළා ලෝකයේ කිසිම සතුරෙකුට කඩා වදින්න බැරි මහා බලකොටුවක් නිර්මාණය කරන්න. පුලස්ති ඍෂිවරයාගේ අනුදැනුම මත ඔවුන් තෝරාගත්තේ අහසට විහිදුණු මහා කළුගල් පර්වතයක්. එය ත්‍රිකූට පර්වතය, ගිරිමාලිගය, හෙවත් අද අප දකින සීගිරියයි. වසර කිහිපයකින් ලංකාපුරේ කියන්නේ මුළු ලෝකයේම තිබුණු සුන්දරතම සහ ශක්තිමත්ම රාජධානිය බවට පත් වුණා. මාල්‍යවාන්, සුමාලි සහ මාලි යන සහෝදරයන් තිදෙනා ලංකාපුරේ සිට අතිශය සාධාරණ සහ ශක්තිමත් පාලනයක් ගෙන ගියා. ඔවුන්ගේ යුද ශක්තිය කොතරම්ද කියනවනම් ඉන්දියාවේ හිටපු දේවගෝත්‍රිකයන් පවා මේ යක්ෂ බලයට දෙඩිසේ බිය වුණා. තමන්ගේ බලය ගිලිහි යයි කියා බිය වූ දේවගෝත්‍රිකයන් මහා බලගතු විෂ්ණු දෙවියන් වෙත ගොස් ලංකාපුරේ විනාශ කර දෙන්නයි කන්නලව් කළා. මහා විෂ්ණු ඒ යක්ෂ සහෝදරයන් තිදෙනා මුළු ලෝකයම අල්ලා ගන්නවා. අපව බේරා ගන්න. ඒ අනුව විෂ්ණු දෙවියන්ගේ නායකත්වයෙන් යුත් මහා දේව හමුදාවක් ලංකාපුරේ ආක්‍රමණය කිරීමට අහසින් පැමිණියා. ආක්‍රමණය ගැන දැනගත් සහෝදරයන් තිදෙනා කිසිසේත් බිය වුණේ නැහැ. අපේ හෙළබිමට අත තියන්න එන ඕනාම කෙනෙක්ව අපි විනාශ කරනවා. දේවගෝත්‍රිකයන් සහ යක්ෂ ගෝත්‍රිකයන් අතර ලංකාපුර අහසේ මහා බිහිසුණු යුද්ධයක් ආරම්භ වුණා. මාලි රජු පෙරමුණට ඇවිත් දේව හමුදාව සමූල ඝාතනය කරන්න පටන් ගත්තා. ඔහුගේ ශක්තිය ඉස්සරහා දෙවිවරු පරාජය වෙමින් පසුබැස්සා. මේ විනාශය දැකපු විෂ්ණු දෙවියන් තමන්ගේ බලගතුම ආයුධය වුණු සුදර්ශන චක්‍රය මාලි රජු දෙසට මුදා හැරියා. මාරාන්තික සුදර්ශන චක්‍රය මාලි රජුගේ ගෙල සිඳි දැමුවා. තමන්ගේ මව්බිම වෙනුවින් සටන් කළ ඒ මහා රණශූරයා යුදපිටියේ ඇදවැටුණා. තමන්ගේ සහෝදරයාගේ මරණයෙන් සුමාලි සහ මාල්‍යවාන් දැඩි කම්පනයකට පත් වුණා. මාල්‍යවාන්, අපි දැන් පසුබසිය යුතුයි. අනාගතයේදී අපි නැවත එනවා. රාක්ෂ ගෝත්‍රය අනාගතයේ වෙනුවෙන් සුමාලි සහ මාල්‍යවාන් බුද්ධිමත්ව තීරණය කළා ලංකාපුරය අතහැර උමන් මාලිගාවට පසුබැසින්න. ඔවුන්ගේ පසුබැසීමෙන් පසුව අතිශය සුන්දර ලංකාපුරය සහ ත්‍රිකූට පර්වතය පාලකයෙක් නොමැතිව හිස් වුණා. මේ හිස්වුණු රාජධානියේ පාලනය දෙවිවරුන් විසින් කුවේරට පාලනය ලබා දුන්නා. ලෝකේම හොල්ලන රාවණා රජුගේ උපත සිදු වුණේ කෙසේද? බලාපොරොත්තු වන්න.